සුබ දවසක් බ්‍රයිට් පාත් වලින් අපි අද ඉතින් full EV experience එකක් ඔයාලත් එක්ක share කරන්න යන්නේ. ඉතින් අපි නුවරඑළිය ආව. ඉතින් අද EV වාහන දෙකක් මේ ගමනට පාවිච්චි කරා මගේ යාළුවෙක් සහ මගේ වාහනේ. ඉතින් මම හිතන්නේ ගොඩක් අයට මේක වැදගත් වෙන්න පුළුවන් වීඩියෝ එකක් වෙයි. මොකද කඳුකරේ පැත්තට ආවන් පස්සේ කොහොමද EV වාහනයක බැටරි එක ඩ්‍රේන් වෙන්නේ, අපිට කොහොමද මේක charge කරගන්නේ, ඊට පස්සේ අපි එද්දි කොහොමද ආයේ වාහනේ බැටරි එක ආරෝපණය වෙන්නේ, වගේ කටයුතු ගොඩක් මේ වීඩියෝ තුලින් අපි ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙන. දිගටම මේක නරඹලා ඔයාලගේ තියෙන ප්‍රශ්න ක්ලැරිෆයි කරගන්න පුළුවන්. ඔයාලා ගමනක් ප්ලෑන් කරනවා නුවරඑළිය පැත්තට. හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් අද දින අපි ඔයාලට අරන් එනවා. හැමෝටම සුබ දවසක්. අපි අද ඇතර ඔයගොල්ලොන්ට එක්ස්පීරියන්ස් නොකරපු අලුත්ම අත්දැකීමක් ගෙන තමයි අද අපි අද සූදානම් වෙන්නේ. මේ අපි අද නුවරඑළිය වල අපි රත් වෙන්න යනවා. ඉතින් මම හිතනවා අපි EV වාහනයක අපි කොහොමද නුවරඑළිය යන්නේ කියන එක හැමෝටම ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඉතින් මේක විශේෂීකරණ වෙන්නේ අපි EV වාහන දෙකක් මේ ගමන සඳහා සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මගේ යාළුවෙකුත් මාත් එක්ක එකතු වෙනවා. මං ගාව තියෙන BYD Atto 3 ඇඩ්වාන්ස් රථයක්, යාළුවා ගාව තියෙන BYD ඩොල්ෆින් ඩයිනමික් රථයක්. ඉතින් දෙකම කිලෝමීටර් 410 රේන්ජ් එක තමයි තියෙන්නේ. ඉතින් දැන් මම ෆුල් charge එකක් කරලා තියෙන. යාළුවත් ඒ විදිහට තමයි අපි ආගේ වීඩියෝ එකත් වලට දාන්නම් මෙතන. මේ අපි බලනවා ඉතින් දැන් ගමන කොහොමද වෙන්නේ කියලා. අපිට මේක අපිට ඇත්තට අලුත් අත්දැකීමක්. අපි බලනවා මේ ගමන යද්දී අපිට බැටරි කන්සම්ප්ෂන් එක කොහොමද වෙන්නේ කියලා. ඊට අමතරව අපි charging point මොන විදිහට අපිට යූස් කරන්න වෙයිද කියන එක. ඉතින් අපි දුර බැලුවොත් ඇත්තටම මම නිවසේ ඉඳලා මම බලමු පැය 4:00මාරක විතර කාලයක් අපිට පෙන්නනවා. මෙතන දුර 149 කිලෝමීටර් පෙන්නන්නේ පැය 4:00මාරක් ගියාට. ඉතින් ඒනොට මේ අපි අනිවාර්යෙන් දන්න මේ අපි කඳුකර ප්‍රදේශයක තමයි යන්නේ. ඉතින් මම මේ කටුනායක ඉඳලා කරවනැල්ලෙන් අරහා අපි යන්නේ. ඉතින් යාළුවත් ගොඩගම ඉඳලා කරවනැල්ලට ඇවිල්ලා එතනින් තමයි අපි නුවරඑළිය වල පිටත් වෙන්න යන්නේ. ඉතින් අපි ගමන අතරවාරයේ ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. දැන් මේ ඔයාලා දකින්නේ ඩොල්ෆින් රථයේ මේ ඔඩෝමීටර් එක. යත් පුල් charge එකක් කරලා කිලෝමීටර් 418ක රේන්ජ් එකක් එක්ක තමයි ගමන ආරම්භ කරේ ගොඩගම. දැන් මේක තමයි අපේ ගමන් මාර්ගය වුණේ. මම කටුනායකින් පටන් අරගෙන නුවරඑළිය බලත් ගොඩගමින් යාළුවා පටන් අරගෙන නුවරඑළිය බලත් යන එක තමයි අපේ ප්ලෑන් එක වුණේ. අපි දැන් කරවනැල්ලට ඇත්තට ළඟා වුණා. මේ දැන් අපි යාළුවා වෙනකන් මෙතන ඉන්නේ. ළඟ ඉන්නේ. මේ අපි දැන් කිලෝමීටර් ඇත්තට 52.3ක් ඇවිල්ලා දින කරවනැල්ලට මම ගෙදර ඉඳලා. ඉතින් කන්සියුම් වෙලා තියෙනවා 112ක් විතර බැටරිය. කිලෝමීටර් 357ක් රේන්ජ් එක මට තව පෙන්නනවා. ඉතින් අපි ආව දුරයි එතන මම ගන්න 410 කියලා අපි රේන්ජ් එක ගත්තොත් ඇත්තට බොහොම ඉක්වලි කන්සියුම් වෙලා තියෙන ඩිස්ටන්ස් එකට. ඉතින් අපි බලමු ඩොල්ෆින් රථයේ කොහොමද වේස්ට් එක වෙලා තියෙන්නේ කියලා. මතකද අපේ යාළුවත් මේ කරවනැල්ලට ආවා. දැන් එයාගේ කිලෝමීටර් ගන්න 363ක් රේන්ජ් එක පෙන්න 92යි. ඒ කියන්නේ 8ක් කන්සියුම් වෙලා තියෙනවා. ඉතින් මේ ලොකු වෙනසක් නැහැ දෙන්නගේම ඩිස්ටන්ස් එකත් එක්ක කන්සියුම් වෙලා තියෙන ප්‍රමාණය. අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද රීඩින් එක වෙන්නේ කියලා. අපි දැන් ඉතින් කිතුල්ගලින් මේ උදේ ආහාරය අරගෙන දැන් අපි ආයි පිටත් වෙන්න යන්නේ සෙන්ක්ලියා බලා. මේ අපි බලමු මේ වලට මීටරේ පේනවා ඇති කොහොමද රේන්ජ් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ ගමනේත් අපිට මේ කියන්න ඕන අතර අපිට කිසිම අපහසුතාවක් තේරුන්නේ නැහැ. වාහනේ ඩ්‍රයිව් කරද්දී අපි දෙන්නගේම අත්දැකීම් එකම වගේ හරි පහසුවක් අපිට තේරුණා. මේ කලින් අපි වාහන වල නුවරඑළිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඩ්‍රයිව් එක ඉතාම ස්මූත්, කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. පේනද ඔයාලට දැන් ඩොල්ෆින් රථයේ කොහොමද කියලා කන්සියුම් වෙලා තියෙන්නේ 163යි බැටරි පර්සන්ටේජ් එක. 228 රේන්ජ් එක පෙන්වන්නේ 101ක වගේ දුර 110ක වගේ දුරක් තමයි මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ සෙන්ක්ලියා වලට එද්දී. ඉස්සරහට බලමු අපි කොහොමද මේ කන්සියුම් වෙන්නේ කියලා.
අපි ඉතින් ඊට පස්සේ අර මැප් එකේ පෙන්න විදිහට සෙන්ක්‍රියා වලින් අපි අඹේවැල බලා පිටත් වුණා. ඉතින් ලොකු ට්‍රැෆික් එකක් අපිට තිබ්බා එදා. ඉතින් මේ ගමන යද්දී මේ ආකාරයට අපි දැන් අඹේවැලට ළඟා වුණා. මේ වලට පේනවාදී මගේ 134 බැටරි කන්සියුම් වුණා 100 ඉඳලා මේ කිලෝමීටර් 167කට ආසන්න දුරක් අපි ඇවිල්ලා තියෙනවා. මේ තව 120යි මට රේන්ජ් එක පෙන්වන්නේ. ඉතින් මේක තමයි අපි මධ්‍යම කඳුර පැත්තේ දැන් ගමන කරනකොට බැටරිය වැඩියෙන් කන්සියුම් වෙනවා. ඒක සාමාන්‍ය පෙට්‍රල් වාහනයක වගේම මේකෙත් ඒ බැටරිය ඉක්මනින් ෂේ වෙනවා කියලා අපිට පේනවා. බලමු ඩොල්ෆින් රථෙත් කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේ අපි ඩොල්ෆින් රථයේ මේ බැටරි කන්සියුම් එක වලට පෙරන 143යි තව රේන්ජ් අපිට පෙන්වන්නේ. මේ ටෝටල් ඩිස්ටන්ස් 155ක් ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් අපි නුවරඑළියට ආපු ගමන දැන් නිමා කරා. ඔයාලට පේනවාදී අපේ මේ කොහොමද වෙස්ටි කියලා අපි අඹේවැලත් ගිහිල්ලා දැන් වල සමාදන් වෙලා නතර කරා. ඉතින් ඔක්කොම එක බැටරි කන්සියුම් වෙලා තියෙනවා 29 දක්වා අඩු වෙලා තියෙනවා. ඇත්තට කියන්නේ 71ක් විතර කන්සියුම් වෙලා තියෙනවා. මට තව කිලෝමීටර් 89 රේන්ජ් එකක් තමයි වෙනවා. ඉතින් මට අනිවාර්යෙන්ම charge එකක් කරන්න වෙනවා. මේ අපි ඒ විස්තරات අරගෙන එන්නම් කොහොමද වෙන්නේ කියලා. අපි ඩොල්ෆින් රථයේත් බලමු කොහොමද මේක වැඩ කරලා තියෙන්නේ කියලා. අපේ ඩොල්ෆින් රථයේ රීඩින් එක තමයි ඔයාලා පෙන්නේ 127යි. ඇත්තට අපි මේ නුවරඑළිය වටේත් පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න අපිට බඩු ටිකක් හිම ගන්න. ඒවත් එක්ක ඔක්කොම ටෝටල් 179ක් රේන්ජ් එක ඇවිල්ලා තියෙනවා. තව 80ක් තමයි අපිට යන්න පුළුවන්. දැන් අපි යනවා මේ ද ග්‍රෑන්ඩ් හෝටල් එකට අපි charge එකක් කරගන්න. අපි පොඩ්ඩක් අප්ඩේට් එකක් ඉතින් ඔයාලට ගේන්න කොහොමද වෙන්නේ කියලා. ඔයාලට මෙතන අපි ප්‍රස්ථාරකින් දක්වලා තියෙන රථ දෙකේම ඇත්තද කොහොමද අපි ගෝල්ඩන් රිච් හොටෙල් එකකින් නුවර මේ අපි BYD ඩොල්ෆින් රථයේ charge කරන්න පටන් ගත්තා. එතන තියෙනවා මේ charging point එකක් ChargeNet. අපි දැන් 180ක් රීලෝඩ් කරා. දැන් ස්ටාර්ට් එක පටන් ගත්තා. මෙතන තව ලීෆ් රථයකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවාද මෙතන charging point එක. මෙයාලා වැස්ස පොඩ්ඩක් අපි බලමු කොහොමද මේ charge එක වෙන්නේ කියලා. අපෙන් විනාඩි 25ක් අවශ්‍යයි කියලා. මොකද මේක කිලෝවොට් 43ක වගේ බැටරියක් තියෙනවා. දැන් මෙතන ඇතර මේ ෆාස්ට් චාර්ජර් එකක් තියෙන හින්දා දැන් මෙයා බැටරියේ දැන් තව දෙයක් ඔයාලා දැනගන්න. දැන් මේක ඩොල්ෆින් එක මම හිතන්නේ කිලෝවොට් 40 ආසන්න බැටරිය කිලෝවොට් 40 ආසන්න බැටරියක් තමයි තියෙන්නේ. එතකොට අපි 80ක් වගේ තමයි charge එක රීලෝඩ් කරේ. මෙන්න රුපියල් 4000ක වගේ. එතකොට බැටරිය දැන් charge වෙමින් පවතිනකොට මේ කිලෝවොට් ගන්න ප්‍රමාණය අඩු කරනවා. දැන් 43 වලට අඩු කරලා තියෙනවා. ඒතර අපි ටෝටල් දැන් විනාඩි charging point එකෙන් බලමු විනාඩි 26ක් වගේ තමයි ගිහලා තියෙන්නේ. යා විනාඩි 35කදී කම්ප්ලීට් කරනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ අපිට charging power එක වැඩි නම් අපිට ලොකු වෙලාවක් ඉන්න ඕනේ නැහැ. ඒතර දැන් අපි the grand hotel එකට ගියා. එතන වාහන පොලිමක් තිබ්බා. එතන charging point දෙකක් තියෙනවා. ඇතුලේ සහ එළියේ. එතන කිලෝවොට් 31ක් තියෙන්නේ. එතකොට සාමාන්‍ය කිලෝවොට් 28ක් වගේ තමයි charge එක ගන්නෙ. එතකොට වීඩියෝ යම් වෙලාවක් එතන යනවා. මම කලින් මගේ වීඩියෝස් වල පෙන්නපු ආකාරයට පැයක වගේ ආසන කාලයක් පැය විනාඩි 20ක වගේ කාලයක් ඒ වගේ charge එකකින් යනවා. දැන් මේ වගේ එකකින් අපිට ඇත්තට පැය භාගයක් වගේ යද්දී අපිට අවශ්‍ය ප්‍රමාණය රීලෝඩ් කරගන්න පුළුවන්. සහ අපිට 100 වලට ඇත්තට යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි ඉන්නේ දැන් නුවරඑළිය ඇවිල්ලා අපිට පස්සේ යද්දී ගොඩක් දුරට බැටරි කන්සියුම් වෙන්නේ නැහැ. බැටරිය මේ charge එකක් තමයි බැටරිය වෙන්නේ. අපි ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ෂෙයා කරගන්න යනවා. ඉතින් අපි ඇටෝ රථයේ charge වෙන විදිය අපි පොඩ්ඩක් බලමු ඉස්සරහට. අපි ඇටෝ 3 රථය 120 ඉඳලා 177 දක්වා ආරෝපණය කරගත්තා. ඉතින් මම 100 වලට ආරෝපණය කරේ නෑ. අපි එයි කියලා බලමු. අපි මෙතන ටෝටල් සමරියකුත් දැම්ම වහිකල් දෙකේම කොහොමද මේක උනේ කියලා. හොඳයි අපි දැන් නුවරඑළියෙන් ගමන පිටත් වෙන්න යන්නේ. දැන් වලට බැටරිය මම උදේම පෙන්නන්න කොහොමද කියලා 280ක් රේන්ජ් එකේ පෙන්නන 175යි අපිට පර්සන්ටේජ් එක විතර තියෙන්නේ. කිලෝමීටර් 203යි අපි ඔක්කොම දැන් ඊ නුවරඑළිය ඇවිල්ලා ගියපු දුර මේ මම ඒක දාද්දි settings change කරා. energy manage එක high දැම්මා. regenerative braking. එතකොට අපි ඇත්තට down side යනකොට මේ අපේ brake system එක හරහා බැටරි ආරෝපණය වීමක් වෙනවා. ඒක අපි high දාගත්තම ඇත්තට ඊට වැඩි consumption එකකින් බැටරි ආරෝපණය වීමක් වෙනවා. ඉතින් අපි ඒක බලමු කොහොමද වැඩ කරන්නේ කියලා.
අපි දැන් අතර ලබු කැලේ ටී ෆැක්ටරි ගාව ඉන්නේ මේ අපි නුවරඑළියෙන් අතර උදේවන් පෙන්නුවා බැටරි 280 තමයි අපි ස්ටාර්ට් කරේ. ඊට පස්සේ අපි වික්ටෝරියා පාක් ගිරි පාක් ගිහිල්ලා 260 වගේ රේන්ජ් එකකට බැටරි ඩ්‍රේන් වෙලා තිබ්බා. දැන් ආයේ බැටරි 287ට අප් වෙලා තියෙනවා. වලට පේනවා. අපි බලමු පල්ලෙහාට තව යද්දි කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපේ ඩොල්ෆින් රථේ ඔයාලට පේනවා ඇති දැන් ඒකත් අපි 280 ගාණින් වගේ තමයි නුවරඑළියෙන් මේ ස්ටාර්ට් කරේ. දැන් අපි මෙතන ලබු කැලේ එනකොට 303ට charge වෙලා තියෙනවා. ඔයාලා මේ දකින්නේ අපි කන්දෙන් පල්ලෙහාට එනකොට කොහොමද රීජනරේටිව් බ්‍රේක් කරා නැවත බැටරි ආරෝපණය වෙන ආකාරය පොඩියක් ඉතින් එතන අදහසක් ගන්න පුළුවන් මේක කොහොමද ටෙක්නොලොජි එක වැඩ කරන්නේ කියන එක. ගම්පොලට ළඟා වුණා මේ ඇටෝ 3 රථයේ 302යි තාමත් රේන්ජ් එක ඩ්‍රේන් වෙලා නැහැ. අතර බැටරි ආරෝපණය වීමක් තමයි දිගටම වෙලා තියෙන්නේ. ඉතින් අපි මෙතනින් අම්බුලුව බලා පිටත් වෙන්න තමයි යන්නේ. අපි දැන් අතර අම්බුලුවාවට මේ ආවා. අම්බුලුවාවට මේ ලොකු කන්දක් නගින්න තිබ්බා. කිලෝමීටර් දැන් 300 වගේ අපි ගම්පොලේදී හිටියේ. දැන් 253යි ඩ්‍රේන් වුණා මේ බැටරි එක. මේ අපි බලමු ඊට පස්සේ කොහොමද ආයි බහිද්දි මේක වැඩ කරන්නේ කියලා. අපි අම්බුලාවෙන් පිටත් වෙලා ඊට පස්සේ අතර ඊළඟ අපේ නැවතුම් පොළ උනේ මේ වරක පොළ. අපි තේ බොන්න නැවතුව රෑ. ඉතින් මේ තමයි ඇටෝ 3 රථයේ ඔඩෝමීටර් එක 240 දැන් මගේ රේන්ජ් එක. ඉතින් ඩොල්ෆින් රථයේත් මේ ආකාරයෙන් තමයි ඩ්‍රේන් වෙලා තිබ්බේ. ලොකු පර්සන්ටේජ් එකකින් අඩු වෙලා තිබුණ නැහැ වාහන දෙකම. දැන් මේ ආකාරයට අපි දෙන්නම ඇත්තට අපේ නුවරඑළිය ගමන නිමා කරා. යාළුවා ගොඩ ගමිනුත් මම කටුනායකම. ඉතින් අපේ ඇටෝ රථය මුලින් දකින්න ඇති 190කට වගේ රේන්ජ් එක අඩු වෙලා තිබ්බා. ඩොල්ෆින් රථය 180යි රේන්ජ් එක. ඉතින් ඇත්තට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ අපිට අපේ ආපසු ගමනේදී. අපේ බැටරි ආරෝපණය වීමක් තමයි හැමතැනදීම සිදු වුණේ. ඉතින් ඔයාලට දකින්න පුළුවන් මම මේකම අපේ සංක්ෂිප්ත විස්තරයක් අපි ග්‍රාෆ් සහ ඒ අදාළ ටේබල් වලින් මෙතන දාලා තියෙනවා. ඔයාලට මේක රෙෆර් කරලා ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක හැමෝටම වැදගත් වෙන වීඩියෝවක් වෙයි. මොකද ඔයාලා නුවරඑළිය ගමන ප්ලෑන් කරනවා. ඉතින් අපි දන්නවා දැන් ඩිසාස්ටර් වෙලා තියෙන. ඉතින් ආයෙ වතාවක් අපි නුවරඑළිය ගමන ප්ලෑන් කරන කාලයක්. ඉතින් යනවනම් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලට. මේ අපි නැවතත් මේ වීඩියෝ ඇත්තට ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. කලින් මම ඉදිරිපත් කළ වීඩියෝ ඇත්තට අපි ෆ්‍රේම් සයිස් එකේ ගැටලුවක් තිබ්බ. කට්ටියට බලා ගන්න බෑ කියලා කමෙන්ට්ස් එකක් වැටලා තිබ්බා. ඉතින් අපි ඒක නිවැරදි කරලා නැවත වතාවක් මේක හැමෝටම බලන්න පුළුවන් විදියට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් තවදුරටත් අපේ බ්‍රයිට් පාත් channel එකෙක් එකතු වෙලා ඉන්න. අපි මේ වගේ වැදගත් කරන ඔයාලට ෂෙයා කරනවා. ඉස්සරහට අපි තවත් අලුත් EV වාහන ගැන ලොකු විස්තරයක් ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලට වැදගත්ම වෙන කරුණු කැල්කියුලේෂන් එක අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න, අනිත් අයත් එක්ක share කරගන්න, අපිට like එකක් comment එකක් දීලා දිරිමත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. හැමෝටම සුබ දවසක් වේවා.